අනවශ්‍ය ලෙස පියුරු විශාල වීම සහ එල්ලා වැටීම ගැහැණු පිරිමි ભેදයෙන් තොරව දෙපාර්ශ්වයටම තියෙන ප්‍රශ්නයක්. අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ පිරිමි පාර්ශ්වයට මෙහි ඇතිවන බලපෑම් ගැන. වර්තමානයේ අපේ ක්ලිනික් එකට ගොඩක් තරුණ පිරිමි ළමයි එනවා පියුරු විශාල වීම සහ එල්ලා වැටීම සඳහා විස්තර අහගෙන. ඔව් ඇත්තටම ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ පිරිමි ළමයිගේ පියුරු විශාල වීම සහ එල්ලා වැටීම සිදු වෙන්නේ අධික ස්ථූලභාවය විතරක් කියලා හිතාගෙන. නමුත් එහෙම නෙවෙයි. මේ සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. පළවෙනි කාරණාව හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන පියුරු විශාල වීම. නැත්නම් මේකට කියන්නේ ගයිනකොමැස්ටීසියා කියලා. මේ ගොඩක් අය නවයුන් වේදී නැත්නම් පියුබර්ටි අවස්ථාවේදී වයස්ගත වීමේදී සිදු වෙන්න පුළුවන්. මෙහිදී සිදු වෙන්නේ හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන කාන්තා හෝමෝන ස්ථජන වීමක්. දෙවෙනි කාරණා තමයි සියුඩෝ ගයිනකොමැස්ටීසියා. නැත්නම් මේදී ඇත්තටම හෝමෝන බැලන්සයක් නොවි අධික ස්ථූලභාවය නැත්නම් මේදේ තැන්පත් වීම නිසා ඇතිවන පියුරු විශාල වීමක්. මෙහිදී ග්‍රන්ථි විශාල වීමක් සිදු නොවන අතර අධි ලෙස ෆැට් තැන්පත් වීම නිසා ග්‍රන්ථි විශාල වීමක් තමයි සිදු වෙන්නේ. තුන්වෙනි කාරණාව ගොඩක් අය මෙහිදී බලපාන්නේ බාහිර සාධක. කාය වර්ධන සඳහා භාවිත කරන ඖෂධ වර්ග, මත්පැන් භාවිතය සහ එදිනදා භාවිත කරන සමහර ඖෂධ වර්ග. හොඳයි අපි බලමු මේ සඳහා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. සාමාන්‍යයෙන් මෙහිදී ගෙදරදී අපිට කරන්න ස්ථිර විසඳුමක් නැති වුණාට සාමාන්‍යයෙන් අධි ලෙස ස්ථූලභාවය තියෙනවනම් ගෙදරදී කරන සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් මගින් අපිට ටිකක් අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ සඳහා හරි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. මොකද මේ සඳහා රූට් කෝස් එක අපිට හරියටම හොයා ගන්න ඕනේ. මේක හෝමෝන් ඉම්බැලන්ස් එකක්ද නැත්නම් අපි භාවිත කරන ඖෂධ ප්‍රශ්නයක්ද නැත්නම් මේක ඇත්තටම හෝමෝන් හරි ජෙනටිකල් ප්‍රශ්නයක්ද කියලා හොයලා බලන්න ඕනේ. මේදී හරියටම හේතු හොයාගෙන අපිට රූට් කෝස් එක ට්‍රීට් කරාම සමහරවිට ගොඩක් කට කිව්වෙම හරියනවා. ඖෂධ වර්ගයක් නිසා නම් නැත්නම් බොඩි බිල්ඩින් සඳහා භාවිත කරන කිමිකල් වර්ගයක් නිසා නම් මේ සිදු වෙන්නේ අපිට ඒක නිවැරදි කිරීම හෝ භාවිතය නැවැත්වීම මගින් අපිට මේ නැවත යථා තත්ත්වයට ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ සඳහා වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් ඇතනම් නැත්නම් රෝගී තත්ත්වයක් තියෙන ඒ සඳහා වෛද්‍යවරුන් වගේ නිසි අධ්‍යයනය කිරීමෙන් අපිට වෛද්‍ය විද්‍යාවට බලපාන රෝගී තත්ත්වය හොයලා ඒකට නිවැරදි ප්‍රතිකාර කිරීමෙන් මේ නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. ඊට ඔබට ගිහිල්ලා හෝමෝන් ඉම්බැලන්ස් නිසා ඇතිවුණු ප්‍රශ්නයක් නිසා නම් අපිට ඒ නිවැරදි කිරීමේ හැකියාවක් තියෙනවා. අපි කවදාද වෙන මොන හරි හේතුවක් නිසා මේ පියුරු විශාල වීමක් සිදු වෙලා නම් අපි මේ හෝමෝන් කාරණා නිවැරදි කරාට මේ විශාල පියුරු නිවැරදි කිරීමේ අවස්ථාවක් තියෙනවා. මේ සඳහා වෛද්‍ය විද්‍යාත්මක නැත්නම් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්ම තියෙනවා. හොඳයි බලමු වෛද්‍ය විද්‍යාත්මක අපිට මොනවද මේ සඳහා කරන්න පුළුවන් කියලා. මේ රෝගී තත්ත්වය ඇති වුණ අවස්ථාවේදී නම් හෝමෝන් ඉම්බැලන්ස් එකක් නම් මේ සඳහා භාවිත කරන ඖෂධ ටැමොක්සිෆෙන් සමහර ඖෂධ වර්ග තියෙනවා. මේ ඉතා සරලව නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. එයින් ඔබට ගිහිල්ලා මේ ෆැට් තැන්පත් වීම නම් අපිට ෆැට් එක ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. මේ ෆැට් එක ඉවත් කිරීමට අතීතයේදී භාවිත කරේ සර්ජිකල් අප්‍රෝච් එකක්. නමුත් වර්තමානයේම සර්ජරිකල් අවධානම ලක් වෙන අවස්ථාවක් නැහැ. වර්තමානයේ සඳහා විශේෂ ලේසර් ප්‍රතිකර්ම තියෙනවා, ක්‍රයොලිබ්‍රි ලේසර් වෙන ප්‍රතිකර්ම තියෙනවා. ඒ වගේම ෆැට් දී කරන්න පුළුවන් ඉන්ජෙක්ෂන්ස් වර්ග තියෙනවා. ඒ නිසා කැපීම් කෙටීම් වලින් තොරව සාමාන්‍ය ඉන්ජෙක්ෂන් එකක් භාවිත කළත් අපිට ෆැට් එක දී කරලා ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. එසේ නිවැරදි කියන බැරි තත්ත්වෙට අතිවිශාල ප්‍රශ්නයක් විදිහට තියෙනවනම් අපිට සර්ජිකල් කරලා ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේදී අතුරු ප්‍රතිඵලයක් විදිහට කැල්ලක් ඉතුරු වීම තමයි ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා මේවැනි ඔබේ පෞරුෂය සහ කොන්ෆිඩන්ට් එකට බලපාන සාධක තියෙන ඒ කියන්නේ වද වින් නැතුව වර්තමානයේ අලුත් ප්‍රතිකර්ම තියෙනවා. ඒ නිසා හරියට හොයලා බලලා ඒ ප්‍රතිකර්මයට ඉක්මනට යොමු වීම තමයි ඊටමත් වැදගත් වෙන්නේ. ඒ නිසා මෙවැනි ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම්බ වෙලා හරි විසඳුම හරියට හොයලා ප්‍රතිකර්මයට යොමු වෙන්න.